ඕක චුට්ටක් බලන්නකො අයියේ. ඔය මනුස්සයාට මේ ඕඩර්ස් දෙකක් ගියා. හරිද? ඕඩර්ස් දෙකක් ගියාම මේ ඕඩර්ස් දෙකක් දෙපාරක මේවා කරලා ඊට පස්සේ අපි දෙපැත්තම දාලා තිබ්බා. ඊට පස්සේ මම කතා කරලා කන්ෆර්ම් කරගෙන යවපුවාම මේ මගෙන් කඩලා බලන්න මේවා කරා. ඊට පස්සේ කඩලා බලන්න මේවා කරපුවාම මං කිව්වා මේ කඩලා බලන්න බලලා ඒ වෙලෙම මේ පැක් කරලා දෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒ දෙකෙන් එකක් අරගෙන එකක් රිටර්න් කරලා. එහෙම වැඩක් කරපු පොරක් ඔය. ඕක ඔයා නිකන් ෂේප් එකේ බලන්නකෝ. ඕක මොනවත් මේ ඒ කස්ටමර්ගේ පැත්තෙන් නම් වෙන්න විදියක් නැහැ. ඩිලිවරි එකේ මොනවා හරි මෙයාලා තිබුණොත් තමයි මේ මොනවාද මේ දැන් මම නම් ගොඩක් වෙලාවට ඔය වගේ මේ වැඩ කරන කස්ටමර්ස්ලාව මේ දැන් සයිට් එකෙත් මම ටූල් එකක් දාගත්තා. මේ කෑෂ් ඔන් ඩෙලිවරි ඕඩර් කරලා ඉවර වෙලා මේ රිටර්න් වගේ නම් මේ යාට කෑෂ් ඔන් ඩෙලිවරි ඩිසේබල් කරනවා. ඒකයි මැනුවලිත් මම දැන් චෙක් කරනවා. නැත්තම් මේ හිතන්නකෝ සාමාන්‍යයෙන් මේව එකක් යවලා ප්‍රොඩක්ට් එකක් යවලා ඊට පස්සේ ඒකට වෙන මහන්සිය. ඒකට දැන් අපේ පැත්තෙන් වෙන මහන්සිය හිතන්නකෝ. ඊට පස්සේ රයිඩර්ස්ලා වෙන මහන්සිය, කම්පැනිස් කීයක් කියන්නේ කම්පැනිස් කීයක් ඒ වෙනුවෙන් කාලය යොදවනවද කියලා. ඉතින් ඒ වගේ කස්ටමර්ස්ලා අපිට වැඩක් නැහැ නේ. මම නම් කෙලින්ම බ්ලොක් කරනවා. මේ ළඟදි නෙමෙයි මට දැන් ගොඩ දවසක ඉඳන් එනවා මේ මේ බේබි ෆීඩින් බොටල් එකකට මේ ඕඩර්ස් වගේක් එනවා. කතා කරනවා ආන්සර් කරන්නේ නැහැ. මේ ඒ වුණාට දාන්නෙත් ලොකු ඕඩර්ස්. මේ එයාවත් එහෙමම බ්ලොක් කරලා දැම්මා. දැන් මේ ළඟදිත් ඕඩර් එකක් ප්ලේස් කරන්න ගිහිල්ලා මේ ප්ලේස් වෙලා තිබුණේ නැහැ. මොකද කෑෂ් ඔන් ඩෙලිවරි ඩිසේබල් කරලානේ. මම දැන් මේ වැඩේ කරනවා. නැත්තම් නිකන් බොරුවට අපිට වැඩක් නැහැ නෑ. වියවලා ඉවරලා රිටර්න් වෙනකම් බලන් ඉන්න ඕන. ඊට පස්සේ මෙහෙ ලේ පුච්චගෙන දඟලන්නත් ඕන. පිස්සු හැදෙනවනේ.